අද අලුත් ජොබ් එකක් මේක 2017 Audi S3 පෙන්නන්නම් කියලා මේකේ තියෙන ඉන්ටීරියර් ඉතින් මේක අපිට මැසිව් ජොබ් එකක් ඔයගලන්ට මට පොඩි දෙන්නේ ලොකු දේවල් ටිකක් ටිප්ස් ටිකක් මම දෙන්නම්. මේකේ මම ඇත්තටම ගලවලා ඉවරයි. මේක ඇත්තට තිබුණේ මට රොකොකාවා ගෑස්කට් ස්පාර්ක් ප්ලග් ටියුබ්ස් අතුලට ඔයිල් ගිහිල්ලා තියෙන්නේ. ඔයිල් යනවා. ඉතින් ඒ වගේම දැක්කනේ එළියෙත් පොඩ්ඩක් වටේ යනවා. මේකේ පළවෙනි දේ තමයි කියන්න තියෙන්නේ Audi මේ වාහනේ මේක 2017 S3 and මම හිතන්නේ Audi ගොඩක් වාහනවල මේ එන්ජින් එක තියෙන වාහනවල රොකොකාව ගෑස්කට් රබර් ගෑස්කට් එකක් නැහැ. මේකේ තියෙන්නේ රබර් සීලන්ට් එකක්. මේ වෙනම මේ පොඩි ගෲව් එකක් තියෙනවා. මේ ගෲව් එක අපිට ක්ලීන් කරන්න ඕන. මේ තියෙන මේ ගෲව් එක. මේ ගෲව් එක ක්ලීන් කරලා දාන්න තියෙන්නේ සිලිකන්. සිලිකන් දාලා මේ පැත්තෙත් නෑ මේ පැත්තේ ගෲව් එක නෑ. ඒ ගෲව් එක මේ ක්ලාස් ස්පෙෂල් සිලිකන් එකක් තියෙනවා. මම ඒක ඕඩර් කරලා තියෙන Audi කම්පැනියෙන්. ඒක දාලා දාන්න තියෙන්නේ. ඉතින් මේක සිලිකන් එක විතරයි දාන්න තියෙන්නේ. ඉතින් ඒ රොකකාව එක ගලවන්න නිකම් බෑ. රොකා ගන්න ගොඩක් දේවල් ගලවන්න තියෙනවා. මම පටන් අරන් ගියා. නමුත් මම කියන්නම් ඔයගලන්ට බේසික්ම මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මොකද මේක මම හිතන්නේ කිසි දෙයක් නොදන්න කෙනෙකුට කරන්න බෑ. මේක මෙකැනික් ටිකක් දන්න කෙනෙකුට පමණයි කරන්න පුළුවන්. නැත්තම් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ඇත්තටම කියනවා රොකකාව එක උඩ බෝල්ට් කෑම් ලෝබ්ස් වලට තමයි කෙලින්ම රොක්කාව සෙට් වෙන්නේ. මේ තියෙන්නේ බෝල් ගාලා තියෙනවා. හැබැයි කෑම් රොක්කාව එක ගැලෙව්වා කියලා බය වෙන්න එපා. මේ කෑම් ටික මෙහෙම උඩ එන්නේ නැහැ. ඉතින් රොකකාව එක හැබැයි ගලුව ගත්තට පස්සේ මෙන්න මේ වගේ කේබල් ටයි දෙකක් දාලා ෆිට කරගන්න ඉන් කේස් උඩ ආවොත් කියලා. හැබැයි එහෙම එන්න විදියක් නැහැ. මොකද චේන් එක ගොඩක් එහෙම වෙලා නැහැ. ටිකක් විතර ටයිට් තියෙනවා. නමුත් ඔයා නිකමට දාගන්න. මම දාගත්තා. සේෆ්ටි කවදත් හොඳයිනේ. ඉතින් මොකද බඩු එක ඔඩ කරලා එන්නත් ඕනේ. එතකම් මේක තියෙන්නත් ඕනේ. ඒක නිසා පොඩ හරි එන්න පුළුවන් චේන් එකෙන්. ඒ නිසා දාගන්න එක හොඳයි කේබල් ටයි දෙයක්. නමුත් එහෙම දාගත්තේ නැහැ කියලා එහෙම එකපාර උඩ එන්නේ නැහැ. රොක්කාව එක ඉස්සුවත්. හැබැයි රොකකාව එක උස්සන්න බෑ. රොක්කාව එකේ තියෙනවා උස්සන්න බෑ. මේ පැත්තේ උඩ ටයිමින් චේන් කව එක ගලව ගන්න ඕන. මේ තියෙන මේ චේන් කව එක. ඒ චේන් කව එකේ තියෙනවා යන මෙතනයි. හැබැයි මෙතනට සෙට් වෙනවා ඩිප් ස්ටික් එකේ ටියුබ් එක. ඉතින් මේ ඩිප් ස්ටික් එකේ ටියුබ් එක නිකන් මෙතන ග්‍රොමට් එකකින් තියෙන මේක නිකන් මෙහෙම ට්‍රයි බාර් එකක් ගත්තාම මෙහෙම අදලා ගන්න පුළුවන්. නමුත් මේ යට තියෙනවා මෙතන යට තියෙනවා ටියුබ් එක යට මෙන්න මෙතන ඇණයක්. මේ ඇණේ ගලව ගන්න ඕනේ. ඇණේ ගැලෙවුවොත් තමයි මේක මෙහෙම මේ පැත්තට එන්නේ. ඒතර තමයි කව එක ගාලා ගන්න පුළුවන්. ඉතින් කව එක ඇත්තටම ඇණ ටික බුරු කරන්න එච්චර කිසි අමාරුවක් නැහැ. කව එක ගලවන්න ඉස්සෙල්ලා මේ සොලොනොයිඩ් දෙක කෑම් සොලොනොයිඩ් දෙක ඒක ඇණ තුන තියෙනවා. ඒ ඇණ තුන ගලලා සොලොනොයිඩ් දෙක ගලව ගන්න ඕන. ඉතින් ඒ පැත්තෙන් එක කව එක ගලවන්න නැතුව කරන්න. මොකද කව එක ඇතුළේ දා මෙන්න මේ ගයිඩ් එක තියෙන උඩ. මේ ගයිඩ් එක වදිනවා. කව එකේ මෙන්න මෙතන ඇතුළට තමයි වදින්නේ ගයිඩ් එක. ඒතර මේ කව එක ගාලා මෙහෙම කරන්නේ නැතුව උගලන්ට කව එක එළියට ගන්න ඕනේ නැහැ. මෙහෙම ඈඩ් කරලා මේක ගන්න පුළුවන්. නමුත් මම කව එක ගත්තේ මේකේ කොමන් ප්‍රොබ්ලම් තියෙනවා මේ එන්ජින් එකේ. මේ කව එකේ රබර් සීල් එකෙන් ලීක් වෙනවා. ඉතින් මේ රබර් සීල් එක විතරක් ගන්න නෑ. මේ කව එකම තමයි ගන්න තියෙන්නේ. කව එකම තමයි ජෙනුයින් ගන්න තියෙන්නේ. ඉතින් මම මේ කව එකක් දානවා මේ වෙලාවෙම. ඒ පැත්තෙන් ඒක ගලවලා ඉස්සුවට මේ පැත්තෙන් එන්නේ නෑ. මේ පැත්තෙන් ඔයා අනිවාර්යෙන් මෙතන මං හිතන්නේ මේක කොමන් රේල් පම්ප් එක පෙට්‍රල් පම්ප් එකක් එක්ස්ට්‍රා පම්ප් එකක්. මේ පම්ප් එක ගලවන්න ඕන. පම්ප් එකට ඇත්තටම මේ පම්ප් එක තියෙන හවුසින් එක මෙන්න මේක. මෙන්න මෙතනට තමයි සෙට් වෙන්නේ. ඉතින් හවුසින් එකේ තියෙනවා 1යි 2යි 3යි ඇන තුනක් තියෙනවා. ඒ ඇන තුන ගලවපුවම නිකම්ම මේක මෙහෙම එළියට ගන්න පුළුවන්. හැබැයි දාද්දි මෙන්න මේ ගෲව් එක බල්ලා දාන්න ඕන. මොකද මෙතන තියෙනවා පොඩි ප්ලන්ජ් එකක්. හැබැයි මේ තුන ගලවලා මේ ගලවන්න ඉස්සෙල්ලා මේ පම්ප් එක ගලව ගන්නත් ඕන. මේ පම්ප් එක ඇන දෙකෙන් ගලව ගන්න ඕන. මේ ඇන දෙකෙන් ගැලවෙන්න තමයි. මොකද මෙතන තියෙනවා ප්ලන්ජ් එකක්. මේ තියෙන ඇතුලේ ප්ලන්ජ් එකක් තියෙනවා මේ තියෙන මෙන්න මේ තියෙන මේ ප්ලන්ජ් එක.
මේ ප්ලන්ජ් එක පිටපස්සට ගියේ නැත්තම් මේක එන්නේ නැහැ. ඒක නිසා මේක ගලවලා ප්ලන්ජ් එක මෙහාට දාලා තමයි මේක මෙතනින් ගන්න ඕන. හැබැයි මෙතනින් ගත්තා වගේ නෙමෙයි. මෙතනින් ගන්න ඉස්සෙල්ලා මෙන්න මෙතන තියෙන පයිප් එකක්. මෙටල් පයිප් එක. මෙටල් පයිප් එක සෙට් වෙන්නේ ඇත්තටම මේකේ මෙන්න මෙතනට මෝටරේට. මේ මෝටරේට ප්ලන්ජ් එකට සෙට් වෙන්නේ. මේ මෝටරේට සෙට් වෙන නිසා මේකේ තියෙනවා මෙතන යට ඇණියක්. මේ ඇණි ගලවන්න ඕනේ. ඒ ඇණි ගලවන්න බෑ. මෙන්න මේ ඩවුන් පයිප් එක මෙන්න මෙතනනුයි ලූස් කරගලා එළියට ගන්න නැතුව මේ ටර්න් තියෙන. ඊට ගත්ත පස්සේ මෙතන ඇනේ පේනවා මේ ඇතුලේ. ඒ ඇනේ ගලවලා මේ පයිප් එක ටිකක් මෙහාට කරලා මේක ගන්න පුළුවන්. ඒ කිසි දෙයක් කරන්න නැතුව මේක එකපාරේ එන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙතන මේක ගලව ගන්න ඕන. ඒව නම් ඔයගලන්ට පොඩි දේවල් පේනවා කොහොමත් ගලව ගන්න තියෙන ටික. ඉතින් ඒක ගලව ගන්න ඕන. මේ පැත්ත ගලව ගන්න ඕන. මේ පැත්ත ගල්ලා මේ කේස් ටික මීටර් මේ කරන්න මේ බණ්ඩ. මේක සමහරක් අය මට කිව්වා මේක ගන්න බෑ මේක හරි අමාරුයි කියලා. නමුත් මම මේ සොකට් ටික ඔක්කොම ගලවපුවම මේක කෙලින්ම මේ පැත්තට දාගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා මට හිතුනේ මේ වීඩියෝ කරන්න සමහරක් අය කියන දේවල් බොරු ඒගොල්ලන්ට දන්නේ නැහැ කියලා හිතන්නත් පුළුවන්. ඒකට ඒගොල්ලන් කරලත් නැහැ නිකන් කියනවා විතරයි. නමුත් මට ගොඩක් වුණුනේ ට්‍රයිබා එක දාලා දෙපැත්ත ගලවන්න නැතුව ට්‍රයිබා එක දාලා උස්සන්න එපා එන්නේ නැහැ. කඩල යනවා. එහෙම කඩල යන විදිහට ජොබ් කරන්න ඕනේ නැහැ. ඉතින් ප්‍රොපර් විදිහට කරන්න නම් මෙන්න මේ ටික දැනගන්න. මේ පැත්තෙන් ටයිමින් කවයි ගලවන්න, මේ පැත්තෙන් හවුසින් එක ගලව ගන්න. මෙතන හවුසින් එක ගලව ගත්තම ලස්සනට එනවා. ට්‍රයිබා දාගෙන උස්සගෙන දඟලන්න ඕනේ නැහැ. කඩ කැඩෙන්න ඕනේ නැහැ. ලස්සන නිකන් වෙනවා. මේක මේ ලොකුවටම හයියෙන් හයි වෙලා තියෙන එකක් නෙමෙයි. ඉතින් මට ඕනේ ගොඩක් ඒ ටිප්ස් ටික දෙන්නයි. මම හිතනවා ඔයගලන්ට මේ ටිප්ස් ටික වැදගත් වෙයි කියලා. මේ වගේ ජොබ් එකක් කරනවා නම් මේක ගොඩක් මෙකැනිකල්ට තමයි වැදගත් වෙන්නේ. කියන්නේ ජොබ් එකක් ටිකක් දන්න කෙනෙකුට. නොදන්න කෙනෙක් නම් පොඩ්ඩක් අත ගහන්න යන්න එපා. මොකද මේක ටිකක් කොම්ප්ලිකේටඩ් ගොඩක් දේවල් එන. මේ මෙතන බැලුවොත් ගොඩක් ගලවන්න තියෙනවා. මම ලස්සනට පිළිවෙලට තියන් තියෙන්නේ. ඔයගලන්ට ඕන නම් මේ ටොක්කාවේ කුඩ මේ වැකියුම් මේක සක්ෂන් කියන මට මතක නැහැ නම කියන එක. මේක ගලව ගන්නත් පුළුවන්. ඕනනම් මේක තියලම ඔයගලන්ට රොක්කාවක මේක කරන්නත් පුළුවන්. හැබැයි මේක ගලවුවට පස්සේ බලන්න මේ රබර් සීල් එක තැලිලා නම් අලුතෙන් දාන්න ඕනේ. නැත්තම් මේකෙන් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. නමුත් ඊට පස්සේ මම කියන්නේ මෙන්න මේ ගෑස් කට් එක එන්නේ මෙන්න මෙතනටයි මැද. ඒක දාන්න ඕනේ. ගෑස් කට් එක දාන්න ඕන. අනිවාර්යයෙන්ම මොකද ඒක ඇදිද්දි මේ වෙනවා. මේ ගෑස් කට් එක අප්සෙට් නම් මේ ගෑස් කට් එක ගන්න නැහැ. මේක ඇල්ලම ගන්න එන්නේ. ඉතින් ගොල්ලන්ට පුළුවන් නම් ගලවපු වෙලාවේ මෙන්න මේ කවර් එකේ කම්ප්ලීට් කවර් එකයි ඒ රබර් මෙතන තියෙනවා මේවත් දෙක ඒ රබර්ස් ටිකයි මෙන්න මෙතන තියෙනවා ඇතුලේ රබර් රින් දෙකක්. ඒ රබර් රින් දෙකයි කෑම් එක ඇතුලේ තියෙන රබර් රින් දෙකක් ඒ දෙකයි දාන්න. ඉතින් ඒක දැම්මම කම්ප්ලීට් එතන ජොබ් එක ආයේ මගින් මොකුත් වෙන්නේ නැහැ. ඉතින් රයිට් එහෙනම් මම හිතනවා ඔයගලන්ට මේක ලොකු හෙල්ප් එකක් වෙයි කියලා. වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. තව කට්ටිය බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. රයිට් තව වීඩියෝ එකකින් හම්බෙමු.